අයිබෝවන් පුතේ මම මේ වීඩියෝ එක කරන්නේ උසස් පෙළ භූගෝල විද්‍යාව විෂය ඉගෙන ගන්න දරුවන්ට ඔයාලා දෙවන ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙනකොට ඒකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කීපයක් ගැන තමයි මම ඔයාලත් එක්ක මේ කතා කරන්න යන්නේ. එතකොට දැන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රයට වඩා හාත්පසින්ම වෙනස්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තියෙනවා 8ක්. ප්‍රශ්න 8ක් තියෙනවා. මේ ප්‍රශ්න 8න් ඔයා ප්‍රශ්න 5ක් කරන්න ඕනේ. ප්‍රශ්න 5ක් කරන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්න 8න් ප්‍රශ්න 5ක් තෝරගන්නකොට මුලින්ම කරන්න ඕන දේ තමයි දැන් අපිට තියෙනවා භෞතික භූගෝල විද්‍යාවේ ප්‍රශ්න 4කුත් මානසික භූගෝල විද්‍යාවේ ප්‍රශ්න 4කුත්. ඒතර ප්‍රශ්න 8ක් තියෙනවා. ඒ හැම ප්‍රශ්නයකටම ලකුණු 20 ගානේ හම්බ වෙනවා. එතකොට ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ භෞතික භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න දෙකකුත් මානුෂික භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න දෙකකුත් තෝරගන්න එක තමයි ඔයා මුලින්ම කරන්න ඕනේ. කියන්නේ ප්‍රශ්න තෝරගන්න ඕනේ දෙක භෞතිකයෙන් සහ මානුෂිකයෙන්. ඒතර ප්‍රශ්න 4යි. ඊට අමතරව ඒ දවසට ඔයා සෙකන්ඩ් පේපර් එකේ ඔයා හිතනවා මේක තෝරගත්තා භෞතික භූගෝල විද්‍යාවෙන් දෙකක් තෝරගත්තා. ඒ වගේම මානුෂික භූගෝල විද්‍යාවෙන් මේ දෙක තෝරගත්තා කියලා හිතන්නකෝ. එතකොට ඔයාලට ඉතුරු වෙනවා ප්‍රශ්න 4ක්. භෞතිකයෙන් දෙකක් ඉතුරු වෙනවා මානුෂිකයෙන් දෙකක් ඉතුරු වෙනවා. ඒ දවසට ඔයාට හොඳටම ලියන්න පුළුවන් වගේ දැනෙන හිතෙන දැනුම හොඳට උරගා ගන්න පුළුවන් ඉක්මනින් එළියට ගන්න පුළුවන් ප්‍රශ්නේ තමයි තෝරගන්න. අපි මේක කියලා අන්න ඒක තෝරගත්තා. එතකොට භෞතිකයෙන් 3යි මානුෂයෙන් 2යි. එහෙම නැත්නම් ඔයාට මානුෂය එකක් ලේසි නම් මානුෂය එකක් තෝරගන්න. තේරුණාද? අන්න ඒ වගේ ප්‍රශ්න දෙක තෝරගෙන ඉතුරු වෙන 4න් ඔයා ඒ දවසට පහසු එක තමයි තෝරගන්න ඕනේ. වැඩි ලකුණක් 0.5ක් හරි වැඩියෙන් ගන්න පුළුවන් ප්‍රශ්නේ තමයි තෝරගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නෙක ආකෘතිය කොහොමද මේ ප්‍රශ්නකට මොනවද යාලා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දරුවෝ අපි දැන් විභාගයකට යනකොට මේ ලියන ප්‍රශ්න පත්‍රයේදී සාමාන්‍යයෙන් පැය 3 ඇතුළත නැත්නම් විනාඩි 180 තුල අපි විනාඩි 180 ප්‍රශ්න පහෙන් බෙදුවොත් එහෙම සාමාන්‍යයෙන් එක ප්‍රශ්නකට අපිට හම්බෙන්නේ විනාඩි 36ක් වගේ කාලයක්. ඒතකොට විනාඩි 36ට ලකුණු 20කට කොයිතරම් දේවල් ලියන්න ඕනද? එතකොට මේ ලකුණු 20 ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට සහ ඒ භෞතික සහ මානුෂ අනුවත් වෙනස් වෙනවා. හරිද? පාඩමින් පාඩමට අපි දෙන්න ඕනේ උත්තරේ වෙනස් වෙනවා සමහර ලාට. දැන් උදාහරණයක් අපි ගත්තොත් මානුෂ භූගෝල විද්‍යාවේ සමහර ප්‍රශ්න තියෙනවා. අපිට ටිකක් වැඩියෙන් විස්තර කරලා ලියන්න වෙන ඒවා තියෙනවා. උදාහරණ දාලා. ඔය සමහරවිට භෞතික භූගෝල විද්‍යාවේ සමහර කොටස් තෝරගත්තොත් එහෙම අදාළ කරුණ කිව්වා, විස්තරය කිව්වා, ඉක්මනින් අවසන් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් නෙමෙයි දැන් ජල චක්‍රය ගැන එනවා කියලා. ඒක ජල චක්‍රය යන රූප සටහන් සහිතව පැහැදිලි කරනවා. ජල චක්‍ර රූපයක් අඳිනවා. ඒක ඇතුලේ සාරාංශගත කරලා පොඩි එක ඡේදයක් හරි ඡේද දෙකකට හරි විස්තර ටික ලියනවා. ජල චක්‍රේ කොටස් ටික විස්තර කරලා තියෙනවා. ඒතර ඒක උත්තරේ බලාපොරොත්තු වෙන්නේ යාලා ඒක ඇතුලේ ජල චක්‍රේ කොටස් ටික මෙයා දන්නවද? ඒ ටික මෙයා විස්තර කරලා තියෙනවද කියන එක විතරයි. ඒක ඇතුලේ ඔයා මහා ලොකු දේවල් කරන්න ඕනේ. හැබැයි මානසික භූගෝල විද්‍යාව සමහර ලාවට ඊට වඩා දෙයක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඔයා උදාහරණ දන්නවද? ඔයා සිද්ධාන්ත කරුණට අදාළ ගැළපෙන දෙයක් ලියන්න දන්නවද? කරුණු දන්නවද කියලා ඔයාගෙන් පොඩ්ඩක් වැඩි දෙයක් බලාපොරොත්තු අවස්ථා තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් ලියන්න ප්‍රශ්න තෝරගන්න හරියට මුලින්ම මම චූටි දේවල් ටිකක් ඔයාලට කියලා දෙන්න. ඒ තමයි දැන් අපි සාමාන්‍ය ප්‍රශ්නික ආකෘතිය ගත්තොත් පුතේ අපි ප්‍රශ්න අංකේ දානවා. ඔයාලා දන්නවා දැන් විභාගයට දවස් කිහිපයක්ම ගිහිල්ලා මේ ප්‍රශ්න අංකය අර උඩ කොටුවක් තියෙන. එතන තමයි ප්‍රශ්න අංකේ දානවා. පළවෙනි ප්‍රශ්නේ කියලා හිතන්නකෝ. ඔය පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම තමයි අපි සාමාන්‍ය රූල් වල දාන්නේ. හරිද? රෝම ඉලක්කම දැම්මට පස්සේ ඔය රෝම ඉලක්කම් තියෙනවා 1 2 3 4 කියලා. ඒවා හරියට දාන්න ඕනේ. හරි සමහර කට්ටිය 1 ලියලා ඊට පස්සේ 3 ලියනවා. ඒවා නිවැරදිව දාන්න. ඒවා නිවැරදිව දාන්න. ඒකෙන් දැන් පළවෙනි කොටසට සාමාන්‍ය ලකුණු දෙකක් වගේ ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. සාමාන්‍ය විදියක වෙනස් වෙන්න පුළුවන් ඈ. එහෙම හරියට මේ ස්ට්‍රක්චර් කියලා එකක් නැහැ. ඕක එක එක කාලවල වෙනස් වෙනවා. මම ඒක කියලා දෙන්නම්. දෙවෙනි ප්‍රශ්නෙට සාමාන්‍ය ලකුණු 6ක් හම්බ වෙන්න පුළුවන්. තුන්වෙනි කොටසට ලකුණු 6යි. හතරවෙනි කොටසට ලකුණු 6යි. එතකොට එකතුව තමයි 6 6 6 18යි 2යි 20යි. සාමාන්‍යයෙන් මෙහිම තමයි සාමාන්‍යයෙන් බේසික් ස්ට්‍රක්චර් එක ප්‍රශ්න පත්‍රේ. හරිද? ප්‍රශ්න පත්‍රයේ බේසික් ස්ට්‍රක්චර් එක තමයි මේක. ඊට අමතරව දැන් ඔයා ඕක බලාපොරොත්තුෙන් ගිහිල්ලා චුට්ටක් වෙනස් වුණොත් එහෙම ඔයා අවුල් යනවා. මෙන්න මෙහෙම වෙන්න පුළුවන් සමහර අවස්ථාවල. ඒ තමයි පළවෙනි කොටසට අර ලකුණු දෙක ඒ විදිහට හම්බ වෙනවා. දෙවෙනි කොටස ඒකටත් අපි තුමු ලකුණු 6 හම්බ වෙනවා අර කලින් කතා කරපු ස්ට්‍රක්චර් එකේ විදිහට. තුන්වෙනි කොටස සමහර අවස්ථාවල මෙන්න මෙහෙම දෙකට කඩලා A B කියලා කොටස් දෙකක් අහනවා. එතකොට A එකේ ලකුණු 3ක් තියෙනවා B එකේ ලකුණු 3ක් තියෙනවා. සමහර ලාවට A එකේ ලකුණු 2යි B එකේ ලකුණු 4යි. කියන එකතුව ලකුණු 6ක් හම්බ වෙන විදිහට තමයි තියෙන්නේ. හරිද? ඒතර ඒ වගේ ඒවා ආවොත් ඒක නිකන් අරුම පුදුම දෙයක් කියලා හිතන්න එපා. අර ස්ට්‍රක්චර් එකේ රෝම ඉලක්කම් 4 තනියෙන් ඉවන්න නැතුව
මේ වගේ රෝමි ලක්කම් දාපුවාම ළමයි බය වෙන්න එපා. හරිද? ඒත් අර ලකුණු 6කට අදාළ විස්තර කරලා කඩලා අහන්නේ ඒකයි. හතරවෙනි කොට සමහරලාවට ලකුණු 6ක ලියන විස්තරයක් හරි කරුණු කීපයක් පැහැදිලි කරන නිදසුන් සහිතව පැහැදිලි කරන වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයිට අමතරව මෙන්න මෙහෙම එන්නත් පුළුවන්. පළවෙනි කොටස ලකුණු 2යි, දෙවෙනි කොටස ලකුණු 6යි, තුන්වෙනි කොටස ලකුණු 6යි, හතරවෙනි කොටස මේ සමහර විභාගවල තියෙනවා. හතරවෙනි කොටසේ A සහ B කියලා දෙකක් එනවා. A සහ B කියලා දෙකක් එනවා. එතකොට ඒකෙන් එයාලා දෙනවා සමහරලාවට A හෝ B කොටසෙන් එකක් තෝරාගෙන ලියන්න. එතකොට ඔයා මේක තෝරගත්තොත් ඒකට උත්තරේ විතරයි ලියන්නේ. හරිද? ඒක මේක තෝරගත්තොත් ඔයා ඒකට උත්තරේ විතරයි ලියන්නේ. දෙකෙන් එකක්. ඒතර ලකුණුත් එක්ක තව බලන්න ඕනේ. හරි මෙතන 2යි, මෙතන 6යි, මෙතන 6යි. දැන් ඇවිල්ලා තියෙන 14යි, තව 6යි කරන්න ඕනේ. ඒතර මේ දෙකම කරොත් එහෙම අපරාධයක් වෙන්නේ. මොකද ඔයාගේ බලන්නේ එක කොටසයි. ඒ දෙකම ලිව්වොත් එන්නේ. එතකොට ප්‍රශ්න තෝරගද්දී ABC කියලා ආවොත් ඒක කලබල වෙන්න එපා. කරන්න තියෙන්නේ මොකක්ද කියලා හොඳට ප්‍රශ්න ටික කියවන්න. කියවලා මේ කොටස කරන්න ඕනේ මේක අනිවාර්යයි මේක හෝ නැත්තම් නොහොත් හරිද මේක නැතුව මේක කරන්න කිව්වොත් එහෙම තෝර ගැනීමක් එතන තියෙන්නේ. තේරෙනවද? නැත්නම් මේක දෙකම කරන්න කිව්වොත් එහෙම දෙකම කරන්න තියෙනවා. එතකොට හොඳට ප්‍රශ්න කියවලා කරන්න තියෙන්නේ මොකක්ද කියලා පුතාලා තේරුම් ගන්න ඕනේ. එතකොට ඊළඟ කතාව තමයි ප්‍රශ්න පත්‍රයේ බලාපොරොත්තු වෙන්නේ මොනවද එයාලා? එයාලා අපිට විභාගයේදී බලාපොරොත්තු වෙන්නේ මොනවද? දැන් උදාහරණයක් රෝමි ලක්කම් 1, රෝමි ලක්කම් 2, රෝමි ලක්කම් 3 අපි සාමාන්‍ය ආකෘතියන් කොහොම ප්‍රශ්නයක් එනවා කියලා හිතන්නකෝ. රෝමි ලක්කම් 2ට පුතේ ලකුණු 2ක් නේ බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වෙලාවට. රෝමි ලක්කම් 1ට ලකුණු 2ක්. එතකොට ඒකට මහා ලොකු විස්තරයක් අවශ්‍ය නැහැ සමහර ලාවට. ඔයාගේ නිශ්චිත කරුණක් අහන්න. නිශ්චිත කරුණක් අහන්නේ නැත්නම් කරුණු දෙකක් අහන්න නැත්නම් උද්ෘතයක් අහන්න. උදාහරණයක් ජනගණත්වයේ අනු කුමක්ද? එතකොට ඔයා හරි එක ලියන්න ඕන. ඔයාට හිතලා ලියන්න බෑ. ඒක ලියන්න. එතකොට ලකුණු දෙක හම්බ. එහෙම නැත්නම් අහනවා ජනාවාසයක් යනු කුමක්ද? හරිද? එතකොට ඔයා ඒකට අදාළ උත්තරේ ලියන්න ඕනේ පාඩම් කරපු එක. ඊට ගොඩක් ලාවට හිතලා ලියන්න නැතුව අර තියරි පන්ති වල ඉගෙනගත්ත උද්ෘතම ලියන එක තමයි ගොඩක් වටින්නේ. තේරෙනවද? ඒක ලකුණු දෙක. එහෙම නැත්නම් කරුණු දෙකක් අහන්න පුළුවන්. උදාහරණයක් ගිනි කඳු වර්ග දෙක නම් කරන්න. නිෂ්ක්‍රාන්තයි ආක්‍රාන්තයි. අන්න ඒ වගේ. තේරෙනවද? ලකුණු දෙකකට සීමා වෙනවා. ඒ නිසා ඒක කල්පනා කරලා ලියන්න ඕනේ. දෙවෙනි කොටස අපි දුමු ලකුණු 6ක ප්‍රශ්නයක් කියලා. දෙවෙනි කොටස, තුන්වෙනි කොටස වගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට එකම අනිත් පැත්ත හරවලා අහන අවස්ථා තියෙනවා. උදාහරණයක් පළවෙනි කියනවා දෙවෙනි කොටසේ අහනවා ගංගා කාදිත භූරූප තුනක් රූප සටහන් සහිතව පැහැදිලි කරන්න. තුන්වෙනි එකේ වගේ එකක් අහනවා ගංගා නිදිසාදිත භූරූප තුනක් රූප සටහන් සහිතව පැහැදිලි කරන්න. ඔය වගේ පොඩක් ළඟලා යන. ඒ දෙකේ අපෙන් ගොඩක් වෙලාවට අපේ ඒ විෂයේ ඒ සබ්ජෙක්ට් එකේ ඒ කොටසේ නොලෙජ් එක තමයි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. අපි දැනුම බලාපොරොත්තු වෙන්නේ. තේරෙනවද? භූරූප පාඩම වෙන්න පුළුවන්. ස්වභාවික ආපදා පාඩම අපේ නොලෙජ් එක බලාපොරොත්තු. මේ 1 2 3 කියන කොටස් පැහැදිලිවම අපේ ඒ සිද්ධාන්ත අපිට ගිහින් තියනවාද කියන එක තමයි වැඩිපුර ප්‍රශ්න පත්‍රවල අහන්නේ. තේරෙනවද? එතකොට මේ හතරවෙනි ප්‍රශ්න විශේෂත්වය තමයි අපේ දැනුම වගේම අපෙන් දෙයක් යාලා බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ මෙහෙමයි. උදාහරණයක් තමයි අපි තුමු ස්වභාවික ආපදා පාඩමෙන් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. ඒකෙන් අහනවා අවසානයේට මෙන්න මෙහෙම. හතරවෙනි ප්‍රශ්න විදිහට අහනවා. ශ්‍රී ලංකාවේ ස්වභාවික ආපදා අවම කර ගැනීමට ගත හැකි පියවර නැත්නම් අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග නිදසුන් සහිතව සාකච්ඡා කරන්න කියලා. එතකොට ඔයා අර සබ්ජෙක්ට් එකේ නොලෙජ් එක වගේම ඒකට ඔයාගේ යෝජනා ඔයාගේ තියෙන ඒ හා සම්බන්ධ දැනුම ඔයාට මොකක්ද මේ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් කියන දේවල් එයාලා බලාපොරොත්තු වෙන එක පාඩම් කරලා ගෙනියන්න පුළුවන්. මම කියන්නේ මේ හතරවෙනි කොටස තමයි ගොඩක් ළමයිට අමාරු වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් ඒක හිතලා කල්පනා කරලා තේරුම් අරන් පොඩ්ඩක් ලියන්න ඕනේ. ඔය කොටසදී දරුවෝ උදාහරණ අවශ්‍ය වෙනවා අපිට. තේරෙනවද? ඕක විතරක් නෙවෙයි මේ අවස්ථාවලත් උදාහරණ අවශ්‍ය වෙනවා අපිට. උදාහරණ අවශ්‍ය. ඒක උදාහරණ දාද්දී හැමතිස්සෙම මතක තියාගන්න මේ ලෝකේ විච්ච බොරු දත්ත දාන්න එපා. මේ ලෝකේ විච්ච මිනිස්සු දන්න ප්‍රසිද්ධ ඒවා ටිකක් අපි දානකොට අපිට ටිකක් උත්තර පත්‍රය කියවන එක්කන හරි මේකට ගැලපෙන උදාහරණයක් මේක කියලා තේරුම් ගන්න. එතකොට උදාහරණ දාදි පුතේ විභාගයට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයකට විනාඩි 36යි තියෙන්නේ. දැන් විනාඩි 36 ඇතුළත අපි තුමු 2 3 4 වගේ ප්‍රශ්න වලදී උදාහරණ මතක් කර ඉන්න වෙලාවක් නැහැ. කෙලිම මැෂින් එක වගේ ලියන්න තමයි තියෙන්නේ. පට පිට බලවල ඉන්න වෙලාවක් නැහැ. කතා කරන්න වෙලාවකුත් නැහැ. එතකොට උදාහරණ
අපි හිතමු ඔයා දන්නේ නැහැ විභාගයට මොකද්ද පාඩම කියලා දන්නේ. එක පාඩම තමයි ප්‍රශ්න පත්‍රය හම්බෙන්නේ. එතකොට ඒ පාඩමට අදාළ උදාහරණ ඔයාලට ඉක්මනින් මතක් වෙනවා. ඒ සමන් ඔයාලට පොඩි උපක්‍රමයක් කියනවා. විභාගයට කලින් දවස් කීපයකට කලින් ඔයා CR කොළ කීපයක් අරගෙන ඒකේ ඔය මෑත කාලේ හෝ එක එක පාඩම් වලට අදාළ උදාහරණ කීපයක් නිකන් ලියා ගන්න. මොනවද කියලා අදාළ නැහැ. දැන් උදාහරණයක් තමයි සංචාරක කර්මාන්තේ. සංචාරක කර්මාන්තේ එකපාරටම ඔයා ප්‍රශ්නයක් ලියන්න ගියොත් එහෙම ඔක්කොම පාඩම මතක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා අර කලින් දවසේ අර CR කොලේ ලියා ගන්න පොයින්ට් එකක් විදිහට ලංකාව වසර ගණනාවක සිට අවසන් වසර කීපය තුල වෙබ් අඩවි සමීක්ෂණ වලින් නැත්නම් වෙබ් අඩවි වලින් ලෝකේ හොඳම සංචාරක ගමනාන්තයේ බවට පත් වී ඇත. එහෙම ඕනනම් ඔයාලට උදාහරණයක් විදිහට වෙබ් අඩවියක් මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. අන්න ඒ වගේ හැම පාඩමකින්ම අපි ස්වභාවික ආපදා පාඩම කියලා. ස්වභාවික ආපදාවක් මේ මෑත කාලේ විච් එකක් උදාහරණයක්. මිනිස්සු මැරිච්ච ගානත් එක්ක මතක තියාගන්න. මතක තියාගෙන බෑ CR කොලයක ඒ සෙට් එකම ලියන්න. අපි අර සිංහල කරන කට්ටිය සිංහල උද්ෘත මතක තියාගන්න. අන්න ඒ වගේ පාඩම් කීපයකින් පාඩම් ගොඩකින් එක එක දේවල්වත් මෑත කාලේ විච්ච උදාහරණයක් මොකක් හරි එකක් විතර එක CR කොලයකට ගන්න. CR කොලයක පැති 4කට ගන්න. එතකොට විභාගයට යන්න කලින් සෙකන්ඩ් පේපර් එකට යන්න කලින් ඔයා ඒ ටික බලා ගන්න. විභාගයට අපි තුමු ඔයා දැන් විභාග ශාලාවට යන්න කලිනුත් ඔයාලගේ කොලේ තියෙනවනේ ඔයා පොඩ්ඩක් බලන්න. ඒ ටික බලනවා. ඒතර ඔයාලට ලියාගෙන යද්දී ඔයා බලාගත්ත අරක ඉක්මනින් මතක් වෙනවා. එහෙම නැතො පුතේ හතරවෙනි කොටස අපි ලියලියා උත්තර මතක් කර උදාහරණයක් මට කල්පනා කරගන්න ඕනේ. එහෙම ලියන්න බෑ. ඒ නිසා උදාහරණ ටිකක් ලියාගෙන එක එක පාඩම් වල දීපු උදාහරණ අනි කොලයකට එක එකවත් ගන්න උත්සාහ කරන්න. එතකොට සාමාන්‍ය පොඩි ඉගියක් ඒ අනුමාන කියන්න අමාරුයි. අනුමාන අරන් ගියොත් එහෙම මේක ආවේ නැතුනොත් එහෙම ලොකු අර්බුදයක්. ඒ වගේම අනුමාන කියන එක ආවොත් ඒක එකක් හෝ දෙකක් තමයි. මුළු ප්‍රශ්න පත්‍රයේම අනුමාන වෙන්නේ නැහැ නේ සමහරවිට. ඒකට ඔයාලට අනුමාන දුන්නේ නැති ප්‍රශ්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා පුතා හැම පාඩමක්ම හොඳට බලන් යන්න හැමෝම අස්සක් මුල්ලක් නෑරම හොඳට බලන් යන්න. ලියන කොටස් වලදී අකුරු ලස්සන පිළිවෙලට ලියන්න. උදාහරණ දාන්න. උදාහරණ ඉල්ලනවා යාලා. රූප සටහන් අඳින්න. කටු සටහන් කිව්වොත් කටු සටහන් දෙන්න ඕනේ. රූප සටහන් කිව්වොත් ඒක ඇඳලා පාට කරන්න උත්සාහ කරන්න. පිළිවෙලට කරන්න එව්වා. ලස්සන කරන්න. එතකොට ඔය ප්‍රශ්න පත්‍රයේදී පැහැදිලිවම ඔයා කියවන එක හරියට කරන්න ඕන. ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න කියවලා අවබෝධ කරගන්න ඕන. කියවලා අවබෝධ කරගෙන ඉවරලා තමයි උත්තරේ ලියන්න ඕනේ. නැත්නම් බාගෙට කියවලා උත්තරේ ලියන් ඇද්දි ඔයාලට ටික වෙලාවක් ඇද්දි තේරෙනවා මම මේ වෙන මොකද්ද මගුලක් කියලා තියෙන්නේ කියලා. අනිත් එක තමයි රෝම ඉලක්කම් 1 2 3 4ම කියවන්න ඕන. එකවර කියවන්න ඕන. මොකද සමහර කට්ටිය දෙවෙනි කොටසේ උත්තරේ ලියනකොට තුන්වෙනි කොටසේ ලියන්න තියෙන එකක් ලියවිලා යાતી. ඒකට පුනරුක්ති දෝෂයක්. අතනත් ලියලා මෙතනත් ලියවිලා. ඒක මාර ප්‍රශ්නයක් වෙන. ඒ නිසා ඔයා හොඳට ප්‍රශ්න කියවනවා. දැන් දෙවෙනි කොටස ලියන් යද්දි නැත්තම් තුන්වෙනි එකේ ලියන්න තියෙනවා ලියවුනොත් එහෙම තුනේ ලියන්න දෙයක් නැහැ. එක්ක තුනේ ලියන්න වෙන්නේ දෙකේ ලියපු දෙයක්. තේරෙනවද? ඉතින් මේ ප්‍රශ්නේ මට මේක තියෙනවා නිසා මම මේක ලියන්න ඕනේ නැහැ. මම මේක මෙතනින් අතර කරනවා. ඒ වගේ අදහසක් තියෙන්න ඕන ඔයාලගේ. හරිද? එතකොට ඔයාලා ප්‍රශ්න පත්‍රයේදී ලියන ප්‍රශ්න පත්‍රයේදී නිතරම හොඳට මතක තියාගන්න කරද්දී නිවැරදි රෝම ඉලක්කම හරියට දාලා ඒකට අදාළ පිළිතුරම සඳහන් කරන්න ඕනේ. අදාළ පිළිතුරම සඳහන් කරන්න ඕනේ. බොරු ලියන්න එපා. හරිද? බොරු ලියන්න එපා. වෙන අනවශ්‍ය දේවල් ලියන්න එපා. ඒ වගේම උදාහරණ දාද්දි මම කියන්නේ ආයේ පාට මාරු කරන්න එපා. එක පාටින්ම ලියන්න. පාට මාරු කරන වෙලා යනවා. ඒසවා නිල් පෑනින් හෝ කළු පෑනින් වා උත්තර ලියන්නේ. ඒ පෑනින්ම දිගටම ලියන් යන්න. ඔයා උදාහරණයක් වගේ එකක් වෙන පාටකින් දැම්මොත් එහෙම ඒක ඔයා නිකන් හයිලයිට් කරනවා. මම උදාහරණයක් දැම්ම කියවපන් කියලා වගේ එකක්. එහෙම එපා. ඔයා කියවන ඡේදෙම යා කියවන්න ඕනේ. ඒක වටිනවා. ඒක යා ඡේදය ඇතුලේ මගේ උදාහරණ තියෙනවා කියලා ගනින්. අන්න ඒ වගේ අදහසින් මුළු ඔක්කොම වැදගත්. දාන ස්පිල්ලක් පාපිල්ලක් නැර වැදගත් ඔයාගේ ප්‍රශ්න පත්‍රේ. උත්තර පත්‍රේ. ඒ නිසා උත්තර පත්‍රේ හරියට පිළිවෙලට ලියන්න, පිළිවෙලට අමුණන්න. ඒ වගේම මට කියන්න ඕනේ ඔය එක දෙක කොටස් වලට සමහර ලාවට අපිට ගිනිකඳු කලාප සපය ඇති ලෝකාකෘති මේ සලකුණු කර නම් කරන්න, ලකුණු කර නම් කරන්න. ඒ වගේ එකක් වෙන්න පුළුවන් ඈ. ලෝකසිතිමක් මාක් කරන්නත් දෙන්න පුළුවන්. තේරෙනවද? මාක් කරලා ඒකත් ඇටච් කරන්න ඕනේ එතකොට. ඒ නිසා අර ආකෘතිය මෙහිමයි කියලා නාවට අයිඩි එකක් තියාගෙන යන්න. හැබැයි ඒ ආකෘතියෙන් පිට එන්න පුළුවන්. හරිද? ඒ වගේම සාමාන්‍යයෙන් මෑත කාලේ පුතේ මෙන්න මේ පාඩම් ටිකක් වැඩියෙන් බලාගත්තොත් හොඳයි. 2024 සහ 25 අවුරුදු වල සාමාන්‍යයෙන් අහපු නැති පාඩමක් තමයි භූරූප පාඩම. හරි භූරූප පාඩම. භූරූප පාඩමේ ප්‍රශ්නයක් ඒවි මේ පාර බොහෝ විට ගංගා
සාගර තරංග කාන්තාර හරි ඊට පස්සේ මේ තියෙනවා ග්ලැෂියර් පාඩමට අමතරව කාස්ට් භූරූප තියෙනවා හුණුගල් භූරූප තියෙනවා බලන් යන්න හොඳට ඒ වගේ මෑත කාලේ ස්වභාවික ආපදා ගොඩක් වුණා හරිද ලංකාවේ සහ ලෝකේ මේ ස්වභාවික ආපදා පාඩම හොඳට බලන් යන්න ස්වභාවික ආපදා පාඩම නිදසුන් සහිතව බලන් යන්න ඊට පස්සේ දේශගුණ විපර්යාස මෑත කාලේ කතා වෙන ප්‍රධාන පාඩමක් මාතෘකාවක් දේශ ගුණ විපර්යාස පාඩම හොඳට බලන් යන්න දේශගුණ විපර්යාස භෞතික භූගෝල විද්‍යාවේ අනිත් පාඩම් ඔක්කොම අනුමාන තමයි විශේෂයෙන් මේවත් වැඩියෙන් බලන් යන්න අනිත් පාඩමුත් අතහැරලා යන්න එපා මේ පාඩුත් බලා ගන්න ජලයේ පාඩමුත් ගොඩක් වැදගත් ජලයේ කියන පාඩම අනිත් එක තනි පාඩමකින් නැතුව පාඩම් දෙකක් විතර කම්බයින් කරලා අහන්න පුළුවන් සමහර ලාවට ස්වභාවික ආපදා පාඩමයි භූරූප පාඩමේ ගංගා භූරූප පාඩමයි එකට එකතු කරලා අහන්න පුළුවන්. يعني ගංගා භූරූප වලින් පාඩම් ප්‍රශ්නේ පටන් ගන්න 1 2 3 හතරවෙනි ප්‍රශ්නේ සමහරට ස්වභාවික ආපදා විතර ගම් වතුර ගැන ප්‍රශ්නයක් අහනවා. ආන් ඒ වගේ දේවලුත් බලාපොරොත්තු වෙන්න යන්න. ඒ නිසා පාඩම් කරද්දී එක ළඟ යන පාඩම් එක පාඩමක් විදිහට හිතලා පාඩම් කරන්න. මානුෂ භූගෝල විද්‍යාවේ විශේෂයෙන්ම මෑත කාලේ ලංකාවේ සංචාරක කර්මාන්තය ගැන පොඩ්ඩක් බලන්න යන්න. සංචාරක කර්මාන්තය කියන කොටස සංචාරක කර්මාන්තය ඊට පස්සේ නිෂ්පාදන කර්මාන්ත බලන් යන්න නිෂ්පාදන කර්මාන්ත ඊට පස්සේ ආකර කර්මාන්ත පාඩමත් හොඳයි අර නිෂ්පාදන කර්මාන්ත වගේම ආකර කර්මාන්ත පාඩම ඒ වගේම සාමාන්‍යයෙන් අර පරිප්පු නැති හෝටලේ වගේ හැමදාම ජනසංඛ්‍යා පාඩම බලන්න යනවා හැමදාම ජනසංඛ්‍යා පාඩමෙන් අහනවා සාමාන්‍ය ජනසංඛ්‍යාව ජනාවාස ඒ පාඩම් බලන් යන්න කෘෂිකර්ම පාඩමත් සෑහෙන කාලෙකින් ගොඩක් ලොකු ප්‍රශ්නයක් ඇහුවෙන්නේ නැහැ කෘෂිකර්ම පාඩමත් හැඳින් පුළුවන් ඉතින් මම විශ්වාස කරනවා සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ටිකක් මේ පාර වැඩියෙන් අහවි වගේ එකක් දැනෙනවා හරිද රටේ තොටේ ඒ හා සම්බන්ධයෙන් කතා වුණා ලෝකේ හා සම්බන්ධයෙන් කතා වුණා ගොඩක් සංචාරකව ආපු අවුරුදු දෙකක් කියලා කියනවා මෑත කාලේ බලන් යන්න පුළුවන් වැඩේ ගොඩ දාගන්න පැය 3 ඇතුළත පරිස්සමට වැඩේ කරන ප්‍රශ්න හරියට කියවලා අවබෝධ කරගෙන ඉවරලා උත්තර ලියන්න ජයෙන් ජය වේවා ඔයාලා හැමෝටම